PT අඩු ලකුණු ප්‍රමාණයක් අරගෙන ෆින්ලන්තයට යන්න පුළුවන් කෙනෙකු ඔබ දැනගෙන හිටියද? ෆින්ලන්තයට යන්න සාමාන්‍යයෙන් අපි දන්නවා IELTS requirement එකක් හරි PT requirement එකක් හරි එහෙම නැත්නම් ගොඩක් රට entrance විභාගයක් මේ වගේ ටිකක් බාධක තියෙනවා barriers ටිකක් තියෙනවා. නමුත් ඒ කිසිවක් නැතුව යුනිවර්සිටි එකකින් ඩිරෙක්ට් ඕගනයිස් කරන ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඔයාට ඇප්ලයි කිරීමේ අවස්ථාව දැන් තියෙනවා. ඕනෑම ස්ට්‍රීම් එකකින් ඇඩ්වාන්ස් ලෙවල් කරලා තියෙනවා නම් ඒ වගේම ඔයාට PT අඩු ලකුණු ප්‍රමාණයක් නම් තියෙන ලකුණු 48ක් 49ක් නම් තියෙන්නේ. ඔයාට මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කරලා ඩිරෙක්ට් බැචලර් එකට ඇප්ලයි කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේක තර්ඩ් පාර්ටි එකක් සම්බන්ධ වෙලා කරන ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. කෙලින්ම යුනිවර්සිටි එක හරහා තමයි මේක කරන්නේ. ඒ නිසා ස්ටුඩන්ට් අවස්ථාව ලැබෙනවා කෙලින්ම යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධ වෙලා ඒක කම්ප්ලීට් කරන්න, ගැටලු ආවොත් කතා කරගන්න. ඒ නිසා තර්ඩ් පාර්ටි සම්බන්ධතාවයක් මෙහිදී ලැබෙන්නේ උදා වෙන්නේ නැහැ. අනිත් වැදගත්ම දේ තමයි මම කලින් කිව්වා වගේම ඒ පර්මිට් එකකට බැචලර් එකට ඇප්ලයි කරන්න අවස්ථාව ලැබෙනවා. මාස 3යි මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඒක සම්පූර්ණ කරපු ගමන් සාර්ථකව සම්පූර්ණ කරන ස්ටුඩන්ට්ස්ලාට අවස්ථාව තියෙනවා බැචලර් එකක් සඳහා ඇප්ලයි කරන්න, පවුලත් එක්කම යන්න පුළුවන්. ඒ වගේම early bird discount එකත් මෙහිදී ලබා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඩිප්ලෝමා එකකට දානවා වගේ නෙවෙයි early bird discount එකක් ලැබෙනවා කියන්නේ ලොකු වාසියක්. ඉතින් එතකොට tuition fee එකෙන් ලොකු amount එකක් එයාට අඩු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ permit එකේ වාසිය ගැන මම කතා කරන්නේ මොකද ඒ permit එක B permit එක ගැන මේ වෙනකොට ගොඩ දෙනෙක් දන්නවා. සහ ඒ ගැන ඔයාලට සොයා බලන්නත් පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක්. business management කියන field එකකින් ඔයාලට apply කරන්න පුළුවන් මේ foundation program එකට. ඉතින් කැමැත්තක් තියෙනවා නම් ඊටාම සීමිත ප්‍රමාණයක් තමයි ස්ටුඩන්ට්ස්ලා මේ වෙද්දි බාරගන්නේ. ඔයා කැමැත්තක් තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඔයාට පුළුවන් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් අපේ ඒජන්ට් කෙනෙක් කරහා සම්බන්ධ වෙන්න.